මේ වෙද්දි හැමෝම කතා කරන නමක් තමා රුමේෂ් තරංග කියන්නේ. ඒත් මේකෙදි කතා කරන්නේ අපේ රටේ බහුතරයක් රුමේෂ්ට කරන අපරාධය ගැන. ඩයමන්ඩ් ලීග් එකේදී මීටර් 92ක් හෙල්ලේ විසි කරලා වාර්තා අලුත් කිරීමත් එක්ක තමා හැමෝම රුමේෂ් ගැන කතා කරන්නේ. ඒ වගේම ඊයේ තිබ්බ ඩයමන්ඩ් ලීග් එකේදී රුමේෂ් මීටර් 88කට වැඩියෙන් දාලා පළවෙනි තැනට එනවා. ඒ ඔලිම්පික් ශූරයා වෙච්ච ඉන්දියාවේ නිරාජ් චොප්රා 4 වෙනි තැනට පත් වෙද්දී. නිරාජ් චොප්රා කියන්නේ 2020 ඔලිම්පික් රම් පදක්කම සහ 2024 ඔලිම්පික් රිදී පදක්කම වගේම 2023 වර්ල්ඩ් ඇත්ලටික් රන් පදක්කමත් දිනපු කෙනෙක්. රුමේෂ් මේ වෙද්දි නිරාජ්ට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ වුණාට නිරාජ් කියන්නේ මේ වෙද්දි දිනන්න පුළුවන් හැමදේම දිනලා ඉවර කරපු ලෙජන්ඩ් කෙනෙක්. එහෙම තියෙද්දි ලංකාවේ බහුතරයක් නිරාජ්ගේ පෝස්ට් වල මොක් කරනවා. රුමේෂ්ව පෙන්නලා නිරාජ්ට අපහාස කරනවා. හැල්ලු කරනවා. ඉතින් මේක තමා රුමේෂ්ට කරන ලොකුම අපරාධය. මොකද නිරාජ් හැමදේම ඇචීව් කරලා ඉවරයි. ඒත් රුමේෂ්ට යන්න තව ගොඩක් දුර තියෙනවා. ඒ දේවල් වලට ඉන්ටර්නැෂනල් සපෝට් එක ගොඩක් වැදගත්. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් පොසිටිව් සිලෝන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.